අතරමැදි පන්ති සඳහා දරුවන් නැතිල් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ලැබෙමින් පවතිනවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ගුරුවරුන් සමූහයකුත් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියා. ඒ කණ්ඩායම සමග අපි දිගින් දිගටම සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේ තියෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා නම් ගරු අග්‍රාමාත්‍යතුමේ නැත්නම් අධ්‍යාපන අමාත්‍යතුමේ විසින් පාර්ලිමේන්තුවේදීත් ඉතා පැහැදිලි ප්‍රකාශයක් සිදු කරා. මෙම අතරමැදි පන්ති සඳහා විවිධ පාර්ශවයන්ගෙන් දරුවන් ඇතුළු කිරීමට සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම් සියල්ල සලකා බැලීමට නොහැකි ප්‍රායෝගික හේතුව වී තිබෙන්නේ පසුගිය කාලය තුලදී අක්‍රමවත්ව මෙම ඇතුළු කිරීම සිදු කිරීම හේතුවෙන් බොහෝ පාසල් සහ පන්තිවල දරුවන් සංඛ්‍යාව එක පන්තියක 60 හෝ 50 ඉක්ම වූ සංඛ්‍යාවල් පවතින නිසා. ඒ හේතුව නිසා අපිට පහුගිය කාලයේ ක්‍රියාත්මක කළ ක්‍රමයේ මතම දරුවන් ඇතුළු කිරීමට හැකියාවක් නැහැ. එම නිසා මේ ක්‍රමය වඩාත් විධිමත් කිරීමට සහ විවිධ පාර්ශවයන්ගෙන් ලැබෙන සියලු ඉල්ලීම් වලට යම් සාධාරණයක් ඉටු කිරීම සඳහා මේ වසරේදී අතරමැදි පන්ති සඳහා දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය වඩාත් විධිමත් ආකාරයෙන් නිකුත් කිරීමට අපි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ චක්‍රලේඛය ඉතාමත් මෑතකදී අපි නිකුත් කරනවා. ඒ අවස්ථාව වන විට දැනට මේ සම්බන්ධයෙන් විවිධ ආකාරයෙන් උනන්දුවක් දක්වන විශේෂයෙන්ම ගුරුවරුන් ඒ වගේම විවිධ වෘත්තීය කණ්ඩායම් ආදියට ඒ චක්‍රලේඛයේ පදනම් කරමින් අතරමැදි පන්ති සඳහා දරුවන් ඇතුළත් කර ගැනීමේ පහසුකම සැලසේවි කියලා අපි විශ්වාස කරනවා. එම චක්‍රලේඛය තුලින් එම වෘත්තීය කණ්ඩායම්ට හෝ සියලු දෙනාටම ලබා දිය හැකි උපරිම සාධාරණය ලබා දීමට අපි කටයුතු කරනවා. පාසල්වල පවතින ශිෂ්‍ය සංඛ්‍යාවේ වෙනසක් සිදු නොකරගෙන.